Welcome back to Jiffy Traveler channel. අද අපිත් එක්ක පිදුරුතලාගල කන්ද මුදුනට වාහනේ යමුද? එන්න. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ ටිකට් ගන්න. මේකේ අපිට උනේ ටිකට් එකකට 75යි. වාහනේට 800යි. ඉතින් වාහන එතන තිබ්බේ ජීප්, කාර්, වෑන් වලට තමයි යන්න පුළුවන් කියලා. කලින් අවසර ගන්න ඕනේ නැහැ. කලින් වගේ ආරක්ෂක මාධ්‍යංශය හරහා දැන් ඕනම කෙනෙක්ට මේ වාහනේම මේ ටිකට් පතක් අරගෙන පිදුරුතලාගල කන්ද උඩට කිලෝමීටර් 6 වාහනේම යන්න පුළුවන්. ඉතින් ඒක ලොකු අවස්ථාවක්. අපෙන් ගොඩාක් අය අහුවා දැන් අවසර ගන්න ඕනේ නැද්ද කියලා අපේ ෂෝට් වීඩියෝ එක දැකලා. ඔව් දැන් අවසර ගන්න ඕනේ නැහැ කලින්. ඔයගලන්ට ඇවිල්ලා මෙතනින් ටිකට් පතක් අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ මෙන්න මෙතනින් තමයි අපි ඇතුල් වෙන්නේ. ඇතුල් වෙන්න පෙර අපිට ගොඩක් කියන්නේ නීතිමාලාවක් තියෙනවා. ඉතින් ඒ නීතිමාලාව හරියට පැහැදිලි කරලා දෙනවා හමුදා සොයුරන්. ඉතින් අපිට කිව්වේ මේ යන මාර්ගයේ කිලෝමීටර් 6. ඉතින් මේ යන්නේ අපි ඇත්තටම කැලෑවක් මැද්දේනේ. ඉතින් අවුරුදු 32ක් මේ පාර හිමින් යුද හමුදාවෙන් හදලා තමයි මේ විදිහට. ඉතින් මේ අධි සංවේදී කලාපයේ කිසි කරදරයක් නැතුව උඩටම වාහනේ යන්න මේ විදිහට අපිට සකසලා තියෙන. ඉතින් කොච්චර අමාරුවෙන් මේ පාරවල් හදන්න ඇතිද අවුරුදු 32ක් කාලය අරගෙන. ඉතින් ඇත්තටම ඒ යන මාර්ගයේදී අපිට අතනදී දැනුවත් කරේ යන මාර්ගයේ කිසි විටකත් ඔබට මේ පාරට බැහැලා ෆොටෝ ගන්න කිසි දෙයක් කරන්න බෑ. ඒක තහනම්. වාහනේම යන්න ඕනේ. නවත්තලා කොහෙවත් බහින්න තහනම්. ඒ වගේම මේ පේනානේ දිත්වා වලින් වෙච්ච කියන්නේ පස් කඳු කඩා වැටීම් වගේ දේවල් වෙලා තියෙන අතරමඟ හැබැයි කිසිදු පාරේ යන්න බාධාවක් නැහැ. නමුත් අපිට කිව්වේ පාරේ සමහර හෙල් තියෙන තැන් තියෙනවානේ. එතන අයින් කරලා නවත්තන්න එපා, බහින්න එපා කියලා කිව්වේ. මොකද සමහර විට පාරවල් තාමත් අයින් සුරක්ෂිත නැති නිසා. ඉතින් ඒ දේත් කිව්වා. අනිත් දේ කිව්වේ පරිස්සමින් යන්න, සත්තු ඉන්න පුළුවන්. ඉතින් ඇත්තටම කැලෑවක් මැදින් යන්නේ. ඉතින් කොයි විටකත් නග කියන්නේ ඇතුල් වෙන තැන සහ පිදුරුතලාගල කඳු මුදුනේ තමයි ආරක්ෂකංශ ඉන්නේ. මැද කොහෙවත් නැහැ. ඉතින් අපි ආරක්ෂිතව යන්න ඕනේ. හැම වෙලාවෙම එළියට බහින්නේ නැතුව, නවත්තන්න නැතුව. ඒක තහනම්. ඉතින් ඔන්න ඔය විදිය තමයි අපිට ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කරේ. ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ මේ යන මාර්ගය හරිම ලස්සනයි. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති සමහර විට මේ පරිසර පද්ධතිය ඇත්තටම හෝටන් තැනට ඒ පරිසර හා පද්ධතියම සමානයි. ගස් කොළන් වටපිටාව දකිද්දී ඔයගලන්ට තේරෙනවා ඇති හෝටන් තැන්න පරිසර පද්ධතියක්ම තමයි. කියන්නේ අධිසංවේදී පරිසර කලාපයම තමයි මේ තියෙන්නේ. ඔන්න අපි කිලෝමීටර් 6 උඩටම ආව කතා කරගෙන යන ගමන්. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. දැන් ඔයාලා ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2524ක් උඩින්. කියන්නේ අඩි 8281ක් උඩින් තමයි මේ ඉන්නේ. ඉතින් අපි නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇවිල්ලා නුවරඑළිය දිස්ත්‍රික්කේ ඉඳලා කිලෝමීටර් 9ක් තමයි උඩටම තියෙන්නේ. කන්ද පටන් ගන්න තැන ඉඳලා කිලෝමීටර් 6ක් තමයි තියෙන්නේ. ඉතින් ඕගලන්ට මම කලින් දැනුවත් කළ පරිදි ටිකට් පතක් අරගෙන එන්න පුළුවන්. මම දාන්නම් ළමායට කීයද දේශීය වැඩිහිටි තිබ්බා 2025 මිල ගණන් මම ඒකත් දාන්නම්. ඉතින් ඔන්න දැන් ඕගොල්ලෝ මේ පිවිසෙන්නේ ලංකාවේ තියෙන උසම ස්ථානයේ පිහිටලා තියෙන කාර් පාක් එකට. ඉතින් අපි වාහනේ ගල් කරන්න යන්නේ ලංකාවේ උසම ස්ථානයේ පිහිටලා තියෙන කාර් පාක් එකේ. ඉතින් ඇත්තටම මේ පරිසර පද්ධතිය මේ උඩට ආවහම අර වනාන්තරය නැහැ, ස්වභාවික කැලෑව නැහැ. මොකද හමුදා තමයි මේ හැමදේම නඩත්තු කරන්නේ. ඉතින් එයාලා තමයි මේ කැම්ප් එක ඉන්නේ මෙතන. ඉතින් මේ ආරක්ෂාව, ඒ වගේම මෙතන නඩත්තුව, පිරිසිදු බව, මේ හැමදේම, ඒ වගේම මේ අවුරුදු 32ක් තිස්සේ කියන්නේ 1987 ඉඳලා අවුරුදු 32 2019 වෙනකම් මේ පාර උඩට කිලෝමීටර් 6 හැදුවලු. ඒ මොකද ඔයාලට තේරෙනවා ඇතිනේ මේක ඇත්තම කන්දේ
උසම ස්ථානය. එතකොට ඒ වගේම මේ පරිසර පද්ධතියත් හරි සංවේදී පරිසර පද්ධතියක. ඉතින් හරි අමාරුවෙන් ඔය කාර්යය කළේ. ඔන්න දැන් ඔයගොල්ලෝ පිවිසෙන්නේ ලංකාවේ උසම ස්ථානයේ පිහිටලා තියෙන කැෆේ එකට. මේ කැෆේ එකේ විශේෂත්වය ඔයගලන්ට මෙතනින් මුද්දර ගන්න පුළුවන්. මුද්දර අරගෙන මොකද මෙතනනේ තියෙන්නේ ලංකාවේ උසම ස්ථානයේ තැපැල් පෙට්ටිය. ඉතින් ඔයගලන්ට මෙතනින් පෝස්ට් කරන්න පුළුවන් ලංකාවේ ඕනම පළාතකට ඕනම දිහාක ඇඩ්‍රස් එකකට ලියුමක්. ඉතින් මෙතනින් මුද්දර ගන්නත් පුළුවන්. මේ කැෆේ එක තමයි කැෆේ DE 8200. ඉතින් අත්තම හමුදාංශයේ පාලනය යටතේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ට තේරෙනවා මේ වටපිටාවේ සුන්දරත්වය දකිද්දී පිරිසිදු බව, ඒ නීට් එක ඇත්තටම ඉතින් හමුදාවෙන් පාලනය කරනවා කියන්නේ ඔයාලට ආය අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඉතින් අපි ආව ගමම පොඩක් බඩගින්න ආව නිසා පොඩි දෙයක් උණු රොටි තිබ්බා. උණු රොටි කිව්ව මොකද සීතලයි මේ වෙලාවේ. හැබැයි අපි උදෙන්ම ආවේ මේ වෙලාව 8:00 වගේ වෙලාව. ඉතින් මීදුම බාලා නෑ. ඔයාලත් මේ වගේ වෙලාවට එන්න. එතකොට හොඳට මේ වටපිටාව බලන්න පුළුවන්. උදේ 10න් වගේ පස්සේ නම් මීදුම බානවා. එතකොට මේ වටේ වැහෙනවා. ඉතින් ඔයාලට අර නුවරඑළිය ටවුන් එක පේන හරිය ග්‍රෙගරි වැව සඳ තැන්න මේ ඔක්කොම ලස්සනට බලා ගන්න පුළුවන් උදෙන්ම ආවොත්. උදෙන්ම එන්න අනිවාර්යයෙන්ම මේ තැනට. මොකද ඔයගොල්ලෝ නුවරඑළිය ගොඩක් එනවා අපි දන්නා. හැමෝම නුවරඑළිය යනවා. හැබැයි මෙතනට එන්න පුළුවන් කියලා කට්ටිය දන්නේ නැහැ තාම. ඒ කියන්නේ ඉස්සර මේකට ගොඩක් ප්‍රවිෂ්ඨ වෙන්න ගොඩක් අමාරුයි. අන්න අර ඈත පේනවා තැනිතලාවක් පේනවා පිට්ටනියක් වගේ සඳ තැන්න. ඒ වගේම ඔය ග්‍රෙගරි ලේක් එක පේනවා. එතන මේ ග්‍රෙගරි ලේක් එකේ හොඳටම පේනවා. එතන බෝට්ස් යනවා. ඒ දේවල් හොඳටම පේනවා. කැමරා කාචර් පොඩක් පේනවද දන්නේ නැහැ. ඈත බලන්න මේ අර ග්‍රෙගරි වැවේ තියෙන්නේ සඳ තැන්න හරියටම පෙවුණා. ඉතින් දැන් තවත් ටිකක් උඩට ඇවිදගෙන යන්න ඕනේ. ඇවිදගෙන යද්දී ඔයාලට පේන විශාල සංනිවේදන කුරුණු තියෙනවා. ඉතින් ඒ කුරුණු හොඳට බලාගන්න. මම උඩට ගියාම හරියට මේ කුරුණු වල විස්තර කියන්නම්. ඒ වගේම ඔයාලට පේන ඇති කැෆේ එකක් තියෙනවා වහලා. ඒ ආමි එකේ කැෆේ එක. එතනිනුත් ඔයාලට කැම ගන්න පුළුවන්. අද කම්කරු දිනය නිසා වහලා තියෙන්නේ. ඇත්තටම අපි මේ අද පිටුතලාගල ආවේ මේ කාර්මික දිනය දවසේ. ඉතින් මේ පොඩි දුර අපිට උඩට නැග ගන්න බෑ පොඩ්ඩක් හදි. දැන් අපිට ඇවිදගෙන යන්න තියෙන චූටි දුරක්. යමු උඩටම. දැන් අපි මේ උඩට යන්නේ ලංකාවේ උසම ස්ථානය පොයින්ට් කරලා තියෙන තැනට. මෙතන මේ බෝඩ් එකේ තියෙන highest point කියලා මෙතන උඩට පඩිපෙළ නැගගෙන යන්න ඕනේ. යද්දී ඔයාලට ලංකාවේ උසම ස්ථානයේ පිහිටලා තියෙන පන්සල හම්බ වෙනවා. ඉතින් මේ පන්සල පිටිපස්සේ තමයි highest point එක මාක් කරලා තියෙන්නේ. ඉතින් මේ පන්සලේ විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලංකාවේ උසම ස්ථානයේ තියෙන පන්සල. ඉතින් මෙතන සමන්දේවි දේව ප්‍රතිමාවක් තියෙනවා සිරිපාදයේ පැත්තට මොහොනලා. ඉතින් එතනට වන්දනා මාන කරන්නත් ගොඩක් අය එනවලු බාරහාර වෙන්නත් එනවා කියලා අපිට ආරංචි වුණා. ඔන්න දැන් highest point එක මාක් කරලා තියෙනවා. මෙතනින් දකුණට හැරිලා උඩට තමයි යන්න තියෙන්නේ. ඉතින් කෙමෙන් දැන් පොඩ මීදුම ඔය අපි ඉන්න උඩ පැත්තෙන් ඔයගලන්ට එළිය බැලුවාම පෙනේ අර පැත්තේ මීදුම වැහිලා තියෙන්නේ. දැන් ටික මෙහෙට එනවලු මීදුම. ඉතින් අපිට අර පැත්ත නම් මීදුමෙන් වැහිලා. අපි දැන් නුවරඑළිය පැත්ත හොඳට දැක්කා. හැබැයි අනිත් පැත්තේ දැන් මීදුමෙන් වැහිලා තියෙන්නේ. ඔන්න දැන් ඔබ ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ රටේ උසම ස්ථානයේ පොයින්ට් කරලා තියෙන තැන. ඉතින් මේ පේන සංවේදන කුරුළු ඉතාම වැදගත්. ඒ කියන්නේ රටේ රේඩාර් පද්ධතියේ සංවේදන සේවාවන්ගේ කේන්ද්‍ර ස්ථානයනේ මේ මෙතන. ඉතින් මෙතන පේන කොළ පාට උගන්ට දැක්ක කුළුණ තමයි ගුවන් හමුදාවේ රේඩාර් එක. ඒ වගේම සිවිල් ආරක්ෂක ගුවන් සේවාවේ රේඩාර් පද්ධතිය තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කුළුණ තියෙන. ඒ වගේ වැදගත් කුළුණු රාශියක් මේ කේන්ද්‍රස්ථානයේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ වගේම මෙතන තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ රටේ සිතියම් ගත කිරීමේදී මෙන්න මේ පේන මෙන්න මේ තියෙන කුළුණ මෙන්න මෙතන තමයි මධ්‍ය ලක්ෂ්‍ය ලෙස හඳුන්වන්නේ. ඒක ඔයගලන්ට පේනානේ මෙතන ඊතල වලින් මාක් කරලා තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ එතනට ගිහිල්ලා මැප් එක දැම්මත් ඔයාලට ඒ විදිහටම මේ මැප් එක පේනවා. ඉතින් එතන තමයි රටේ සිතියම් ගත කරන්නේ
වගේ රටේ මධ්‍ය ලක්ෂ්‍ය ලෙස ගන්න. ඉතින් ගොඩාක් වැදගත් මේ ස්ථානේ. ඒ වගේම තමයි දැන් ඔය අපි බලන ෆොටෝස් මෙතන මම කියවනේ අවුරුදු 32ක් තිස්සේ මේ පාර අමාරුවෙන් අපේ හමුදාවෙන් හදලා තියෙන. ඉතින් ඒ වෙලාවල් වලදී ගත දුෂ්කරතා ඒ හැමදේම පෙන්නන ෆොටෝස් තමයි ඒ තියෙන්නේ. අමාරුවෙන් එක මෙතන පාර හදාගෙන සකසගෙන ඉද්දි ගත්ත ෆොටෝස්. ඒ වගේම මේ අනිත් කුළුනේ තියෙනවා මම දැන් ඔයගලන්ට කියපු සියලු විස්තර අඩංගු වෙනවා. ඉතින් ඒ විස්තර අපි හොඳට කියලා අධ්‍යයනය කළා තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔන්න ඔය විදිය තමයි ලංකාවේ උස්සම ස්ථානෙට ගියාම ඔයගලන්ට දැක ගන්න තියෙන තොරතුරු. ඉතින් මේ ලස්සනට මල් වවල දෙපැත්තේ හරිම ලස්සනයි. ඉතින් හමුදාව ලස්සනට ඒවා නඩත්තු කරනවා. ඉතින් මෙන්න මෙතන ඔයගලන්ට ෆොටෝස් ගන්න පුළුවන් ලස්සනට ඇවිල්ලා. ඔන්න එහෙනම් අපි පිදුරුතලාගලට සමු දීලා යන්නයි යන්නේ පහලට. ඔය යද්දිත් වම් පැත්තේ පේන්නේ නුවරඑළිය. නුවරඑළිය ටවුන් එක ග්‍රෙගරි වැව ඒ ටික හොඳටම පේනවා. අනිත් පැත්තට තමයි මීදුම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ටික ටික දැන් මේ පිදුරුතලා කන්දටත් මීදුම ඇවිල්ලා මෙහි වැහෙනවලු පේන්නේ නැති වෙන්නම. ඉතින් අපි නම් මේ ටික දැකගත්තා. ඉතින් තවත් උදෙන් ආවනම් ඔයාලට හොඳටම අනිත් පැත්තත් බලා ගන්න තිබුණා. ඉතින් ඔන්න අපි අඩි 8281 ඉඳලා පහළට ගමන් කරනවා. ඉතින් ඔයගලන්ට පාර හොඳට පාර කොයි වගේද කියලා හැමෝම ඇහුවා. ඉතින් මේ වගේම කාපට් පාරක් දිගටම තිබ්බේ කිසිම ප්‍රශ්නයක් නැහැ යන්න නම්. හැබැයි මග කොහෙවත් නවත්තන්න එපා. අර මං කියපු නීතිමාලාවට අනුගත වෙලා ගිහින් බලලා එන්න. පරිසරය හානි කරන්නේ නැතුව. එහෙනම් අපි ගිහින් එන සුබ දවසක්.